ශිෂ්‍යත් විභාගයේ ECBC ලේසි. මේක නිකන් කජු කනවා වගේ ෆස්ට් පේපර් එකට වඩා දෙවෙනි පේපර් එක ටිකක් අමාරුයි. රචනාව ලියන්න ටිකක් වෙලාවමදි වුණා. දැන් නම් සෙල්ලම් කරන්න පුළුවන් සරුංගලේම යවන්නත් පුළුවන් බයිසිකල් එකක් මරන් දෙනවා කිව්වා. කට් එකක් ගාලා පොඩ රෙස්ට් එකේ ඉන්න ඕනේ. දැන් සෙල්ලම් කරන්න පුළුවන් මේ වගේ කතා කියපු පොඩිත්තොත් හිටියා. ශිෂ්‍යත් විභාගයේ ලියපු දරුවෝ සමහරක් දරුවෝ අඬන්න පටන් ගත්ත ශාලාධිපතිතුමා හරියට වෙලාවට පේපර් එක දුන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ මට කරගන්න බැරුව ගියා කියලා. ඉතින් දැන් දරුවෝ මේ විදිහට අඬනවා. හැම අවුරුදු මේ වගේ ප්‍රශ්න එනවා. දෙමව්පියෝ ගොඩාක් දුකෙන් ඉන්නවා. දෙමව්පියෝ ගොඩාක් අවුරුදු 5ක් තිස්සේ මේ විදිහට ටාගට් කරලා මේ විභාග වෙනුවෙන් ලොකු වෑයමක් දෙමව්පියන්ගේ අම්මලාගේ විභාග කියලා කියන්නේ. නමුත් මම නම් ඒකට අකමැති. මොකද අම්මලා තාත්තලා මේ කරන ප්‍රෙෂර් එක මේ තියෙන ගැම්ම ඒක තමයි වරිම වචනේ දරුවන දෙන සපෝට් එක නිසා මේ පිම්මෙන් දරුවන් ලොකු ගමනක් යනවා. ඒක තමයි අංක 1ට හිතන්න ඕනේ. මොකද දරුවන්ව මේ පිම්මේදී මේ ප්‍රෙෂර් එක දීලා මේ විදියට මේ පිම්මෙන් පැන්නුවේ නැත්තම් සමහරක් විට අඩුපාඩු තියෙන දරුවෝ ඔයා ගානේ නැහැ මොනවාද තමන්ට තියෙන අඩුපාඩු කියන එක. ඒ නිසා ඕනම දරුවෙක් සම්පතක්. ඉතින් දරුවන්ට මේ වගේ අසාධාරණ වෙන්න හොඳ නැහැ. මේ ශාලාධිපතිතුමන්ලාගෙන් වෙන අසාධාරණ සහ අඩුපාඩුකම් හොයලා බලන්න. මේවා වෙන්න ඕනේ නැහැ. තව දුරටත් හැම අවුරුද්දම මේ වගේ මොනවා ප්‍රශ්න තියෙන සමහර දරුවෝ අඬාගෙන එනවා. ඇයි එහෙම වෙන්නේ? කොළඹට එකක් ගමට එකක්ද? ඇයි එහෙම වෙන්නේ? ඒ නිසා දරුවන්ට ආදරණීය අධ්‍යාපනයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ නිසා දරුවෝ හැමෝම සතුටෙන් ඉන්නවා. දිනපු හැමෝම දරුවෝ විභාගෙ ලියලා සතුටෙන් ඉන්න පුළුවන්. ප්‍රතිඵල ආවට පස්සේ පාඩම් කරපු දරුවෝ විභාගය ආවට පස්සේ සතුටු වෙනවා. ඒ වගේම තමයි අසමත් දරුවෝ තවත් ඒක ධෛර්යව අසමත් දරුවෝ තවත් ඒක ඉතට අරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒව තමයි වෙන්න ඕන. ඉතින් මේ ගැන ඇයි මේ විදිහට සමහරක් දරුවන්ට අසාධාරණකම් වෙන්නේ? ඉතින් ඒ ගැනත් මතක් කරනවා. මේ විභාගය කියන්නේ එක්තරා කඩඉමක්. නිසා දෙමව්පියන්ගේ ශක්තිය ලොකු දෙයක්. දෙමව්පියෝ කරන පිටිපස්සේ ඉඳලා දරුවන්ට කරන සපෝට් එක ලොකු දෙයක්. සමහර දරුවන්ට විභාගයකට මේ විභාගේ පායේ ශිෂ්‍යත්ව විභාගයට යන්න තරම් දෙමව්පියන්ට සපෝට් එකක් දෙන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා. ඔයලා බලන්න නැති දෙමව්පියෝ ඉන්නවා. නමුත් ඒ අතරෙන් ලංකාවේ ඉන්න 95ක් දෙමව්පියෝ දරුවන්ට ලොකු සපෝට් එකක් දෙනවා. පන්ති යන්න ඒ වැඩ ටික කරගන්න බෑකප් එක. දරුවෝ කියන අපේ සම්පත. ආදරණීය දරුවන්ට අපේ ආදරණීය අධ්‍යාපනය ආදරණීය ලෙස දෙමු. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරාට පස්සේ දරුවන්ගේ මේ කඩයිම් විභාගය දෙමව්පියන්ගේ සපෝට් එකෙන් දෙමව්පියන් නිසා ලොකු සපෝට් එකක් ගන්න ළමයි මේ විභාගයෙන් පස්සේ ඊළඟ පින්ම පයින්නවනේ. ඊට පස්සේ කියන්න ඕන කතාවක් තමයි ඊට පස්සේ සමාජය විසින් කට අරගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා ඒ දරුවන්ට අර කෝස් එක මේ කෝස් එක අරක දෙන්න මේක දෙන්න බඳවා ගන්න ඒ වගේ එක කතන්දර. ඉතින් මොකද මම මේකේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරාම Google එකේ ෆ්‍රී ඇක්සස් තියෙන දේවලුත් ඉතින් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරාම Google එකේ ෆ්‍රී ඇක්සස් තියෙන දේවලුත් කෝස් වලට දාලා සල්ලි කරන එක අධ්‍යාපන කඩ තියෙනවා. ඒක තමයි වෙන නිසා දෙමව්පියෝ ඒ ගැන හිතන්න තමන්ගේ දරුවන්ට මොනවද දෙන්න ඕනේ. නිදහසේ ගෙදරට වෙලා දරුවට සරුංගලයක් කැවලා නිදහසේ ගෙදරට වෙලා දරුවන්ට කතා කරන්න පුළුවන්, කෑ ගන්න පුළුවන්, සින්දුවක් කියන්න පුළුවන් විදියට එහෙම නැත්නම් පරිසරයත් එක්ක එකතු වෙලා ගඩා ගෙඩියක් කාලා දරුවට ඒට මේට වෙලා වැල්ලේ පිනල්ලේ දුවන්න පනින්න ඇලේ දොලේ නාන්න කරන්න කුඹුරට ගිහලා සරුංගලයක් කවන්න ක්‍රිකට් ගන්න කොල්ලොත් එක්ක අවසර පොඩ්ඩක් චැට් කරන්න මේ දේවල් එක්ක ඒ නිදහසත් එක්ක දරුවන්ට පුදුමාකාර දේවල් පරිසරයත් එක්ක කරන්න පුළුවන්. ඒක සීමා කරලා සහ ඒ ගැන පරීක්ෂාවෙන් ඒ කියන්නේ හොඳ ඇහැකින් බලාගෙන ඉන්න ඕනේ අද තියෙන තත්ත්වෙත් එක්ක ළමයිගේ නිදහස කොයිටද යන්නේ කියන එක අපි පෞගිය දවස්වල දැක්කා. මොකද පොත් බෑග් එකේ පොත් එක්ක මොනවද තිබ්බේ කියන එකත් අපි දැක්කා. ඒ නිසා දරුවන්ගේ නිදහස වගේම තමයි දරුවන් ගැන පරීක්ෂාවෙන් ඉන්න එකත් ඒක ලොකු වගකීමක්. ඒ නිසා විභාගේ විතරක් නෙමෙයි මේ විභාගයට කරන සපෝට් එක දරුවන්ව හොඳ ළමෙක් කරන්න. දරුවන් හොඳ ළමෙක් කරන්න දෙමව්පියෝ ගන්නවා නම් වෑයමක් ඒක තමයි අංක එක. මොකද දන්නවද අපි විභාගයක් වෙනුවෙන් සල්ලි දෙනවා පන්ති යන්න ඊට පස්සේ ළමයි ලකුණු ගන්නවා ඊට පස්සේ සමාජයට ගියාට පස්සේ දරුවන් වෙන වෙන පැති වලට යනවා නම් ඒකත් ඒ වගකීම දෙමව්පියන් කර මත තමයි. නිසා දරුවන් කොයි විදියටද ඇසිරෙන්නේ, දරුවන් කොයි තැන් වලටද යන්නේ, දරුවන් කායකද කතා කරන්නේ, දරුවන් මොනවද කරන්නේ, දැන් අරේ ඉන්න ළමයා මොනවද කරන්නේ, මේ පන්තියේදී මොනවද වෙන්නේ. ඒ නිසා ඒ පරීක්ෂාවේ ඉන්නවනම් ඒක ලොකු වගකීමක්. පුංචි කාලේ ඉඳන්ම දරුවන් ගැන සෙවිල්ලෙන් ඉන්න එක ලොකු වගකීමක් වගේම තමයි. දරුවන් ගැන ඒ පරීක්ෂාවත් ඉන්න ගමන්ම දරුවන්ගේ නිදහස ගැන තවදුරටත් ආදරණීය
ආදරණීය තැනක් ගෙදර හදන්න පුළුවන් නම් දරුවාට සින්දු කියන්න පුළුවන් විදියට දරුවන්ට සින්දු කියන්න පුළුවන් විදියට එහෙම නැත්නම් දරුවන්ට පතක් කියවන්න පුළුවන් විදියට මොකක් හරි පුංචි පුස්තකාලයක් හදලා දීලා එහෙම නැත්නම් චිත්‍රයක් හඳින්න පුළුවන් විදියට එලිමානේ මොකක්කෝ ලස්සන තැනක් හදලා දීලා සෙල්ලම්පත්තු යන්න පුළුවන් දරුවෝ තාම ඉන්නවා ඒ විදියට ඒ වගේ පරිසරයක් හදලා දීලා මේ දරුවන්ගේ නිදහස ගැන මීට වඩා හිතමු දරුවන්ව බලා ගන්න එක මීට වඩා පරීක්ෂාවෙන් වගකීමෙන් ඉමු